මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ දැම්ම subscribe button එක බලලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අද අරන් ආවේ ඉතා සුවිශේෂී වීඩියෝ එකක්. ඉතින් මිනිස්සු වන අපි විශ්වයේ රහස්‍ය සඳර සහ අඟහරුට යානා යැයිමට වෙහෙසෙන අතරතුර අප ජීවත් වන පෘථිවිය අභ්‍යන්තරයේ සැඟවුණු රහස් සොයා යාමට රුසියාව සුවිශේෂී උත්සාහයක නිරත වුණා. මේ හැඳින්වෙන්නේ කෝලා සුපිරි සිදුරු නමින්. සෝවියට් සමූහාණ්ඩුව විසින් 1970 වසරේදී උතුරු රුසියාවේ කෝලා අර්ධද්වීපයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ අරමුණ වුණේ පෘථිවි පෘෂ්ඨයේ සිදුරු කරමින් පෘථිවියේ ගැඹුරටම ගමන් කර එහි ස්වභාවය අධ්‍යයනය කිරීම. දශක දෙකකට වැඩි කාලයක් පුරා සිදු කළ මෙම කැණීම් අවසානයේදී ඔවුන් කිලෝමීටර් 12.2ක් ඒ කියන්නේ අඩි 40230ක් පමණ ගැඹුරට හැරීමට සමත් වුණා. මේ අදට ලොව ගැඹුරුම කෘත්‍රිම සිදුරු ලෙස වාර්තා අතර පවතින අතර එහි ගැඹුර ලොව උසම කන්ද වන එවරස්ට් කන්දේ උසටත් වඩා වැඩි කියලා තමයි සඳහන් වන්නේ. මෙම අතිශය ගැඹුරු සිදුරු කැණීමේදී විද්‍යාඥයන් අපේක්ෂා නොකළ අමුතු දේවල් රැසකට මුහුණ දුන්නා. ඔවුන් සිතා සිටියේ පෘථිවිය අභ්‍යන්තරයට යද්දී උෂ්ණත්වය සෙමින් ඉහළ යනු ඇතැයි කියා වුවත් කිලෝමීටර් 12ක් පමණ ගැඹුරේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 180ක් දක්වා ඉහළ ගියා. මේ ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා දෙගුණයකටත් වඩා වැඩි උෂ්ණත්වයක්. එම අධික රස්නය නිසා කැණීම් යන්ත්‍ර උණුවීමට පටන් ගත් අතර අවසානයේදී 1992 වසරේදී මෙම ව්‍යාපෘතිය නතර කිරීමට ඔවුන්ට සිදු වුණා. විද්‍යාත්මක සොයා ගැනීම ලෙස මේ ඉතා වැදගත් වුවත් සාමාන්‍ය ජනයා අතර මෙම ස්ථානයේ ප්‍රසිද්ධ වුණේ වෙනත් බියකරු කතාවක් නිසායි. කෝලා සිදුරුගෙන ලෝකයේ පුරා පැතිර ගිය වඩාත් ආందోලනාත්මක කතාව වන්නේ අපායේ ශබ්දය Sounds from Hell පිළිබඳ කතාවයි. මෙම කැණීම් කටයුතු වල නිරත වූ විද්‍යාඥයින් පෘථිවිය අභ්‍යන්තරයේ සිදුවන ශබ්ද පටිගත කිරීම සඳහා තාපයට ඔරොත්තු දෙන මයික්‍රොෆෝනයක් සිදුරු තුළට යවූ බවත් එහිදී ඔවුන්ට දහස් ගණන් මිනිසුන් වේදනාවෙන් කෑගසන සහ විලාප දෙන ශබ්ද ඇසුණු බවත් එම කතාවේ සඳහන් වෙනවා. මෙම ශබ්ද ඇසීමෙන් බියටපත් වූ විද්‍යාඥයින් අපායේ දොරටුව විවෘත වේ යැයි බියෙන් ව්‍යාපෘතිය අත්තර දැමූ බව බොහෝ දෙනා විශ්වාස කරන්නට පටන් ගත්තා. කෙසේ වෙතත් මෙම අපායේ ශබ්දය පිළිබඳ කතාව පසුකාලීන විද්‍යාත්මකව තහවුරු නොකළ මිත්‍යා ප්‍රබන්ධයක් හෝ නාගරික පුරාවෘත්තයක් ලෙස හඳුනා ගනු ලැබුවා. එවැනි ශබ්දයක් පටිගත කළ බවට කිසිදු නිර සාක්ෂියක් නොමැති අතර අන්තර්ජාලයේ සැරිසරන එම ශබ්ද පට පවා චිත්‍රපටවල ශබ්ද යොදාගෙන නිර්මාණය කරන ලද ඒවා බව පසුව හෙළි වුණා. සැබවින්ම ව්‍යාපෘතිය නතර කිරීමට හේතු වුණේ පෘථිවි අභ්‍යන්තරයේ ඇති අධික උෂ්ණත්වය නිසා තාක්ෂණික උපකරණ භාවිත කිරීමට නොහැකි වීම සහ ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම නිසාවෙන්. අද වන විට කෝලා සුපිරි සිදුර පවතින ස්ථානයේ අතහර දැමූ පාළු ප්‍රදේශයක් බවට පත් වී තිබෙනවා. එහි තිබූ දැවැන්ත යන්ත්‍ර සූත්‍ර විනාශ වී ඇති අතර ලොව ගැඹුරුම සිදුර සෙන්ටිමීටර් 23ක් පමණ වන ශක්තිමත් යකඩ පියනකින් වසා මුද්‍රා කර තිබෙනවා. බොහෝ දෙනෙක් මේට අපායට යන දොරටුවේයි තවමත් පැවසුවද එය මිනිසා විසින් පෘථිවියේ සීමාවන් ගවේෂණය කිරීමට දරූ අතිවිශාල උත්සාහයක සහ විද්‍යාත්මක ජයග්‍රහණයක ස්මාරකයක් ලෙස ඉතිහාසයට එක් වී අවසానයි. වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකටත් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න කියලාත් මතක් කරගමන් අලුත් වීඩියෝ එකකින් හම්බෙන තුරාවට ගිහින් එන්න සියලු දෙනාටම ජය වේවා.